හායි යාළුවනේ, අද මට හම්බුණා අමුතුම දෙයක්. අද ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. අපි හිතන්නේ සාමාන්‍ය කවුන්ටරේ කෙනෙක් ඉන්න ඕනි සල්ලි ගන්න බඩු දෙන්න කියලා නේද? ඒ ජපානයේ තියෙනවා ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඉතින් ඒකට කියන්නේ ජපන් භාෂාවෙන් මුජින් හන් බයිජෝ කියලා. ඒකේ තේරුම තමයි මුදලාලි කෙනෙක් නැතුව අපිට සල්ලි දාලා බඩු අරගෙන යන එකට. ඉතින් ඒක මගේ පළවෙනි අත්දැකීමේ හින්දා මට ඔයාලට කියන්න කියලා හිතුණා. මම කලින් නගෝයාවල හිටියා, සයිතමාවල හිටියා. හැබැයි මම දැකලා තිබුණේ පළතුරු එළවලු වගේ පොඩි කඩ. මේ වගේ අපිම මාළු අල්ලන් අපිම සල්ලි දාලා යන කඩයක් දැක්ක පළවෙනි වතාව තමයි මම. ඉතින් ඔයාලම හිතනවා ඇති මුදලාලි කෙනෙක් නැත්තම් මේ ආච්චි ඉන්නේ කියලා. ඉතින් එයා ඉන්නේ සෙනසුරාදා ඉරිදා දවස් 2කට විතරයි. දැන් මම මෙතන ඇවිත් බල ඉන්නකොට තමයි ගිහින් යාට කතා කරේ. ඊට පස්සේ එයා තමයි මට මේක විස්තර කරලා කිව්වේ. ඉතින් මෙයාලම මෙතන මාළු පාටින් වෙන් කරලා ගාන ගහලා තියෙනවා. අපිට ඕනි මාළු පැටව අල්ලන් සල්ලි මේ ටින් එකට දාලා යන්න ඕනි. කවුරුත් බලන්න නැහැ. ඒ දෙන්න සතියේ දවස්වලට නැහැ. ඉතින් ඒ දවස්වලට කරන්න තියෙන්නේ මේ අපිට කැමති නම් මෙතනින් අල්ලගෙන මාළු අරන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අර මුජින් හම්බයිජෝ එකේ තියෙන පහළ තට්ටුවේ අල්ලපු මාළුත් ඉන්නවා. ඉතින් එතනින් අරන් යන්නත් පුළුවන්. හැබැයි සල්ලි දාලා යන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට බිස්නස් එක හැදලා තියෙන්නේ මෙහි මිනිස්සුන්ගේ තියෙන විශ්වාසෙත් එක්ක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් යාළුවනේ අපේ රටෙත් මේ වගේ දෙයක් තිබ්බොත් එහෙම එක දිගටම තියාගෙන යන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනවද? එහෙමනම් ඉතින් මාළු ටික නොමිලෙම යයි නේද? ඉතින් යාළුවනේ මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය අවංකකමයි ඒක කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ කඩවල් මේ ගම්බද ප්‍රදේශවල තමයි ගොඩක්ම තියෙන්නේ. සාමාන්‍ය නගරබද ප්‍රදේශවලත් තියෙනවා ගොඩක් දුරට. ටෝකියෝ වගේ නගරවලත් තියෙනවම සාමාන්‍යයෙන් දැකලා තියෙන. හැබැයි මේ වගේ මාළු ෂොප් නම් දැකලා තියෙන මේක විතරයි. මේ අනිත් බඩු තියෙන කඩවලුත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මෙදකා කියලා මෙහෙ ඉන්න මාළුවෙක්. මේ මාළුවා මුලින් බලද්දී නම් සාමාන්‍ය මාළුවෙක් වගේ පෙනුනට හැබැයි ඇත්තටම මේ මාළුවා විද්‍යා ලෝකයට ගොඩක් වැදගත් මාළුවෙක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ මෙදකා කියන මාළුවා බිත්තර දාද්දී ඒ බිත්තර පැහැදිලි නිසා ඇතුලේ පොඩි මාළුවා වැඩෙන විදිය කොහොමද කියලා කියන්නේ අපිට සජීවීවම බලා ගන්න පුළුවන්. හෘද ස්පන්දනය පවා ඇස් දෙකෙන් බලන්න පුළුවන් විදිහට තමයි මේ මාළුවා හැදිලා ඉන්නේ. ඒ වගේම මේ මෙදකා කියන මාළුවා ජාන ගැන පරීක්ෂණ කරන්නත් රෝග ගැන පරීක්ෂණ කරන්නත් මේ ගොඩක් වෙලාවට මෙහි විද්‍යාගාර වලට එහෙම මේ පාවිච්චි කරනවා. අපි හිතන තරම් පොඩි මාළුවෙක් නෙවෙයි. ඉතින් වෛද්‍ය විද්‍යාවෙත් මේ මාළුවා ලොකු පෙරලියක් කරනවා කියලා තමයි මට නම් මේ තේරෙන්නේ. එතන මෙදකා කියන මාළු වර්ග ගොඩක් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඒ ආච්චි සීයයි එකතු වෙලා මාළු පැටව බෝ කරලා මෙයාලා වෙන කඩවල වලටත් දානවලු. ඉතින් ඒත් එක්කම මේ ඉස්සරහ අර විදිහට එයාලා මේ බිස්නස් එක කරනවා. ඉතින් හරිම ෂෝක්. ඉතින් ඒ දෙන්නගේ වයසත් එක්ක ඒ දෙන්න තනියම ඒ දෙන්න තමයි මේක කරගෙන යන්නේ. මේ නම් මම අල්ලගත්ත මාළු ටිකේ සීයම හදලා දාලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් වෙනදාට කරන්න තියෙන්නේ අතන තියෙන ෆුකුරේකට අපි අල්ලගත්ත මාළු ටික දාලා සල්ලිත් බොක්ස් එකට දාලා යන්න තියෙන්නේ. ඉතින් අද මේ දෙන්න ඉන්න නිසා හෙල්ප් එකක් විදිහට මේ විදිහට දාලා දෙන්නම් කියලා තමයි කිව්වේ.
දෙන්නම තමා කරගෙන යන්නේ. හරිම සතුටින් කරගෙන යනවා. ඉතින් ආසිතනවා දෙන්න වැඩ කරන විදිය දැක්කම අපේ රටේ වගේ නෙවෙයි ඉතින්. එයාලගේ වයසත් එක්ක එයාලගේ දේවල් කරගෙන ඉතින් ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ මේ මාළු පැටවගෝ කරන විදිය ඒ හැමදේම කියලා දෙනවා. මාළුවට කෑම දාන්නේ කොහොමද? මේ දෙන්න හරිම හොඳයි. ඉතින් ආයෙ පාරක් එන්න කියලා හිතෙනවා. ඉතින් මේ වගේ මේ කස්ටමර් සර්විස් එකක් දෙනකොට ඉතින් මේ දෙන්න ඉන්නේ සෙනසුරාදා ඉද දවස්වලට විතරයි. සතිය දවස්වලට අපි තනියම තමයි අරන් යන්න ඕනි. ඉතින් යාළුවනේ ඔයාලටත් හිතෙනවා නේද මේ අපේ රටෙත් මේ වගේ බිස්නස් එකක් මේ විදිහට කරගෙන යන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලානේ. කිසිම මහන්සියක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ අවංකකමයි තියෙන්න ඕනේ ඉතින් නේද? ඉතින් යාළුවනේ ජපානයේ සමහරක් මිනිස්සු කොතරම් හොඳයිද කියනවනම් යන්න ලං වෙලා මේ කොෆි බෝතලයකුත් දුන්නා නිකම්ම. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ජපානයේ තියෙන ලස්සන දේවල් අරගෙන ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. සයෝනරා.